ආයුබෝවන් වාටි මෝස්තර නිර්මාණයක් තමයි මම අද ඔයාලට කියලා දෙන්න ආවේ. ඉතින් මේ වාටි මෝස්තරයක් ලස්සනට නිර්මාණය කරගෙන පැස්ටල් වලින් අපි කොහොමද වර්ණ කරලා නිමා කරගන්නේ කියලා මම ඔයාලට අද පියවරෙන් පියවර කියලා දෙන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් වාටි මෝස්තරයක් නිර්මාණය කිරීමේදී හරස් අතට තමයි අපි රේඛා ඇඳ ගන්න ඕනේ. අපි නිර්මාණය කරන්න ඉන්න මෝස්තරයේ හැඩතල අනුව අපිට මේ විදිහට අඩි රූල භාවිතා කරලා රේඛා ඇඳ ගන්න පුළුවන්. අපි යොදා ගන්න ඉන්න මෝස්තරය අනුව කොටස් වලට බෙදා ගන්න. ඊට පස්සේ පිටපත් කිරීම සඳහා මෙන්න මේ වගේ කොලයක් ඒ අදාළ ප්‍රමාණයට අනුව කපා ගන්න. ඒ කපා ගන්නපු කොලේ අපි යොදන්න ඉන්න මෝස්තරය ඇඳ ගන්න තමයි මේ හදන්නේ. ඉතින් මම අද ඔයාලට හරීම සරල පෙති 4කින් යුතු මලක් තමයි අඳින විදිය කියලා දෙන්නේ. හරීම ලේසි. හැබැයි ගොඩක් ලස්සනයි. පියවරෙන් පියවර මම අඳින විදිය කියලා දෙනවා. ඔයාලා මේ වීඩියෝ මේ හොඳට බලන්න. හරිම ලේසියෙන් කොහොමද අපි ලස්සන මලක් නිර්මාණය කරගන්නේ කියලා මම මේ කියලා දෙනවා. ඉතින් ඔන්න ඔය විදියට හරි සමචතුරස්‍ර කොලයක් අපි කපා ගත්තන් පස්සේ අපිට හරි ලේසි මෙන්න මේ පෙති 4කින් යුතු මල නිර්මාණය කරගන්න. ඒ වගේම මෙතෙන්දි කියන්න ඕන දෙයක් තමයි අපි මේ වාටි මෝස්තරය සඳහා මේ යොදා ගන්න මල අපි පිටපත් විදියට තමයි අපි මෝස්තරය ඇඳගන්නේ. ඉතින් ඒක නිසා අපිට හරියට මහන්සි වෙලා හොඳට ඇඳ ගන්න ඕනේ එක මලයි. අනිත් සියල්ලම අපි පිටපත් විදියට තමයි ලබා ගන්නෙ. ඒක නිසා අපි අඳින මල මුලින්ම අඳින මල මේ විදියට ලස්සනට හරියට ඇඳ ගන්න උනන්දු වෙන්න ඕනේ. දැන් මේ පිටපත් ලබා ගැනීම සඳහා අපි ඇඳගනිපු මල ඇඳගනිපු කොලේ අනිත් පැත්ත පාට කරලා තමයි මම මේ විදියට පිටපත් ලබා ගන්න. ඔයාලට මේක ට්‍රේසින් කොලයකින් උනත් කරන්න පුළුවන්. මම අද හාෆ් ෂීට් කොලයකින් තමයි මේ විදියට මේ පිටපත් ලබා ගන්න එක කරන්නේ. ඉතින් ඔයාලා හොඳ අවධානයෙන් මේ වීඩියෝ එක බලන්න. මම කොහොමද මේ මල් මෝස්තරය මේ වාටි මෝස්තරය සඳහා පිටපත් කරගෙන චිත්‍ර ලස්සනට සම්පූර්ණ කරලා පැන්සලෙන් ඇඳලා පැස්ටල් වලින් කොහොමද වර්ණ කරන්න කියලා පියවරෙන් පියවර මම කියලා දෙනවා පැහැදිලිව. ඒක ඔයාලා හොඳට බලන්න. ඉතින් ඔන්න ඔය විදියට අපි මල් මෝස්තරයේ මේ වාටි මෝස්තරය සඳහා පිටපත් කරගත්තා. දැන් මම මේ කරන්න යන්නේ දාරවලට අදාළව තවත් මෝස්තරයක් යොදා ගන්න එක. ඒකට අපි අඩි රෝල අරගෙන හරියටම සමාන කොටස් වලට බෙදාගෙන ලස්සනට වාටි මෝස්තරයක් නිර්මාණය කරගනිමු. මේ දාරවලට මේ මම යොදා ගන්න යන්නේ පලාපෙති මෝස්තරයක්. මේ සඳහා අපිට සාම්ප්‍රදායික සැරසිලි මෝස්තරත් යොදා ගන්න පුළුවන්. මෙතනදී මම පලාපෙති මෝස්තරයක් තමයි මේ දාර සඳහා යොදාගන්නේ.
ඔයාලා හොඳට මතක තියාගන්න අපි මේ මෝස්තර නිර්මාණවලදී අපිට ජ්‍යාමිතික උපකරණ භාවිතා කරන්න පුළුවන්. අඩි රෝල කවකටු කොනමාන ඕන එකක් භාවිතා කරන්න පුළුවන්. ඒවත් උදව්වට අරගෙන අපිට පුළුවන් ලස්සන මෝස්තරයක් නිර්මාණය කරගන්න. ඉතින් ඔන්න ඔය විදිහට පැන්සලෙන් අපිට සම්පූර්ණයෙන් මෝස්තරේ ඇඳලා නිමා කරගන්න පුළුවන්. දැන් මම මෙතනදී කරන්නේ බොහොම වැදගත් දෙයක්. ගොඩාක් දරුවෝ මගෙන් මේ අහලා තිබුණා අපිට මෝස්තර නිර්මාණවලදී පැටික් නම් එක පාවිච්චි කරන්න පුළුවන්ද කියලා. කළු පැටික් නම් එක. ඇත්තටම දැන් සාමාන්‍ය පෙළ විභාගෙදී මෝස්තර නිර්මාණ කරන දරුවන්ට අවස්ථාව ලබා දීලා තියෙනවා කළු පැටික් නම් පාවිච්චි කරන්න අවුට්ලයින් කිරීම සඳහා. ඒක හොඳ අවස්ථාවක් දරුවන්ට චිත්‍රය හොඳ නිමාවකින් යුතුව අවසන් කරගන්න. ඉතින් ඒක නිසා මම මෙතනදී අපි අර පැන්සලෙන් ඇඳගනිපු මෝස්තරය වටේ කළු පාට පැටික් නම් එකකින් අවුට්ලයින් කරගන්න එක තමයි කරන්නේ. මොකද මේ පාට කරන්න කලින් මම මෙතනදී කළු පාට පැටික් නම් එකකින් අවුට්ලයින් කරන්නේ අපිට පැස්ටල් වලින් පාට කරලා ඉවර වෙලා කළු පාට පැටික් නම් එකකින් අවුට්ලයින් කරන්න බෑ. මොකද පැස්ටල් උඩ කළු පාට පැටික් නම් ගෑවෙන්නේ නැහැ. ඒ වගේම අවුට්ලයින් කරලා ඉවර වෙලා පැස්ටල් වලින් පාට කරද්දී අපිට චිත්‍රයේ හොඳ නිමාවක් ලබා ගන්න පුළුවන්. ඒක නිසා තමයි මම පාට කරන්න කලින් මුලින්ම කළු පාට පැටික් නම් එකකින් අවුට්ලයින් කරගන්නේ. මේ සඳහා පුළුවන් තරම් තුඩ හීනි කළු පාට පැටික් නම් එකක් පාවිච්චි කරන්න මේ උනන්දු වෙන්න. මොකද මේ මෝස්තරයකදී බොහොම වැදගත් නිමාව කියන දේ. ඉතින් ඒක නිසා තුඩ හීනි කළු පාට පැටික් නම් එකක් මේ සඳහා යොදා ගන්න ඔයාලට අවස්ථාව තියෙනවා. තවත් වැදගත් කාරණයක් තමයි මේ කළු පාට පැටික් නම් එකකින් අවුට්ලයින් කරද්දී ඔයාලා බොහොම පරිස්සමෙන් සීරු මාරුවට තමයි මේ දේ කරන්න ඕනේ. මොකද ඔයාලගේ අතින් පොඩ්ඩක් හරි එහාට මෙහාට ගියොත් අපිට මේ කළු පාට පැටික් නම් පාරවල් ඉරවල් මකන්න බෑ. ඒක නිසා බොහොම පරිස්සමෙන් මේ වැඩේ කරන්න ඕනේ. ඉතින් දැන් අපි මේ වර්ණ කරන එක තමයි කරන්නේ. වර්ණ කිරීමේදීත් ලස්සන දීප්තිමත් වර්ණ යොදා ගන්න මෝස්තර නිර්මාණවලදී ඒ වගේම තනිකර පැස්ටල් පෙට්ටියේ තියෙන වර්ණෙන් මරන් පාට කරන්න එපා. වර්ණ මිශ්‍ර කරලා හැමතිස්සෙම පාට කරන්න උනන්දු වෙන්න. අපි දැන් උදාහරණයක් විදිහට කොළ පාට ගත්තොත් ලා කොළ පාට, තද කොළ පාට මේ වගේ වර්ණ එකම වර්ණයේ ප්‍රභේද යොදාගෙන වර්ණ මිශ්‍ර කරලා පාට කරන්න. චිත්‍රයේ ලස්සන දීප්තිමත් වර්ණ මේ සඳහා යොදා ගන්න. ඒ වගේම වර්ණ ගැළපීම ගැනත් හිතන්න. එක ළඟට එකම වර්ණ එන්නේ නැති වෙන්න පාට කරන්න උනන්දු වෙන්න. ඉතින් දැන් ඔයාලා බලන්න මම කොහොමද මේ වාටි මෝස්තරය පැස්ටල් එකෙන් පියවරෙන් පියවර වර්ණ මිශ්‍ර කරලා පාට කරලා අවසන් කරන්නේ කියලා. පාඩම අවසාන වෙනකන් පාඩමත් එක්ක එකතු වෙලා ඉන්න.
ඒ වගේම මෙන්න මේ විදියට අපිට මේ කවකටුවක් පාවිච්චි කරලා සූරලා හැඩතලත් මේ සඳහා යොදා ගන්න පුළුවන්. එහෙම කරනවා නම් ලා වර්ණයක් යටට පාවිච්චි කරලා ඊට වැඩිය තද වර්ණයක් උඩින් ගාලා තමයි මේ සූරන ක්‍රමයට අපිට මෝස්තර හැඩතල චූටි දේවල් මේ යොදා ගන්න පුළුවන්. ඉතින් ඔන්න ඔය විදියට අපි පාටි මෝස්තරේ ලස්සනට ඇඳලා පැස්ටල් වලින් පාට කරා. ඉතින් මම හිතනවා ඔයාලට මේ ගැන හොඳ අවබෝධයක් ලැබෙන්නේ නැති කියලා. ඉතින් දරුවෝ සියලු දෙනාටම මම ආරාධනා කරනවා ආදරයෙන් මගේ YouTube channel එකත් subscribe කරන්න කියලා. ඒ වගේම තවත් දවසක ලස්සන අලුත් චිත්‍ර පාඩමකින් හමු වෙමු. එතෙක් දරුවෝ සියලු දෙනාටම ජයග්‍රාහී අනාගතයක් ප්‍රාර්ථනා කරනවා. ආයුබෝවන්.